මම සතියන්තයට කල් තියා සූදානම් වීමට පුරුදු වුණේ මීට මාස ගානකට කලින් දුව ලැබුණට පස්සේ. ඒ ගෙදර අය එක්ක නිදහසේ සතියන්තය ගත කිරීමට. ඉතින් මේ සෙනසුරාදා ලැබීමට හෝරා කීපයකට පෙර. සෙනසුරාදා දවල් මෙනු එක උනේ කහබත්, චිකන්, අලහොදි සහ කට්ලට්. ඉතින් මේ මෙනු එක තීරණය කරන්නේ මගේ පවුලේ ඔක්කොම එකතු වෙලා. ඉතින් කට්ලට් ටික හදලා තියාගත්තාම හෙට දවල්ට ලේසියිනේ. ගොඩක් වෙලාවට මම රෙදි හොදලා ගේ පිරිසිදු කරලා තමයි සිකුරාදා රෑ නිින්දට යන්නේ. ඒ නිසා සෙනසුරාදා දවසම ගෙවෙන්නේ නිදහසේ පවුලේ ඔක්කොම එකට. ඔන්න ඉතින් පිලි ಜಾති හදන්න කලින් මම දල්වන ඉටි පහන අතත් දැල්ලුවා. මම අහලා තියෙනවා මේ දැල්ලට සුගඳ වගේම විස බීජ නසන්නත් පුළුවන් කියලා. ඔන්න ඔහොම තමයි ඉතින් කට්ලට් ටික හැදුනේ. බදිනවා නම් වීඩියෝ කරන්න බැරි වුණා. රස වැඩි කමටම භාගයක් කෑවට පස්සේ ෆොටෝ එකක් ගන්නත් මතක් වුණේ.